එක්සත් රාජධානියේ හැමෝම බලාගෙන හිටපු පුංචි තන්දයක් ඊයේ අවසන් වුණා. 5 year ILR එක නැති වෙයිද? දැනට එක්සත් රාජධානියේ ඉන්න ඔයා මම ස්කිල් වර්කර්ස්ලා ඩිපෙන්ඩන්ට්ලා ස්ටුඩන්ට්ස්ලා අමතරව අපේ ෆැමිලි වල අය ඉන්න ලක්ෂ ගණනක් ජනතාවට මයිග්‍රන්ට්ස්ලට මේක කොයි විදියට බලපායිද? අද House of Commons වලදී තිබුණු ඉමිග්‍රේෂන් අසයිලම් බිල් එක ගැන පැවැත්වුණු දෙවෙනි කියවීමේ ඡන්දයේ ප්‍රතිඵලය දැන් මේ වන විට නිල වශයෙන් ප්‍රකාශ කළ ඉවරයි. ඊයේ ඒක ප්‍රකාශ කරා. අද වීඩියෝ එකේ අපි බලමු අද ඡන්ද ප්‍රතිඵලය. ඊයේ ඡන්ද ප්‍රතිඵලය සමාවෙන් ඊයේ ඡන්ද ප්‍රතිඵලය මොකක්ද කියලා. 5 year ILR එක ගැන ඇත්තටම මොකක්ද වෙන්නේ? ඒකට මොන වගේ දෙයක් වෙයිද මේ ඡන්ද ප්‍රතිඵලත් එක්ක? දැනට UK ඉන්න අයට මේ ඡන්ද ප්‍රතිඵලය කොයි විදිහට බලපායිද කියන එක පිළිබඳව අපි සාකච්ඡා කරමු. අවසානයේ වෙනතෙක් මේ වීඩියෝ එක බලන්න කියලා මම තමත් ආදරයෙන් ආරාධනා කරනවා මගේ යාළුවෝ හැමෝටම. වෙනද වගේ මේ තමත් ආදරයෙන් මගේ යාළුවෝ ටික සල්බට් YouTube channel එකට පිළිගන්නවා. ඊයේ දාපු වීඩියෝ එක ගොඩ දෙනෙක් බලලා තිබුණා. ඒ වගේම තමයි මතක් කරන්න ඕනේ මගේ channel එක subscribe කරපු මගේ ආදරණීය යාළුවෝ බොහොමත්ම ස්තුතියි ඔයාලට. ඊයේ මම හිතන්නේ එක 110ක් විතර subscribersලා මගේ channel එක subscribe කරලා තිබුණා. ඉතින් බොහොමත්ම ස්තුතියි. ඉතින් ඔයා අද නම් මගේ වීඩියෝ එකක් බලන්නේ. මගේ content එක ඔයාලට හිතෙනවා නම් යම් කිසි හරි දෙයක් ඔයාලා වෙනුවෙන් අරගෙන එනවා කියලා please channel එක subscribe කරලා තියාගන්න. ඒ වගේම මේ වීඩියෝ එක share කරගන්න. අපි බලමු අද මොකද්ද මේ අපි කතා කරන්න යන පුංචි ඡන්ද ප්‍රතිඵලය සහ ඒකෙන් ඇති වෙන බලපෑම මොකද්ද කියලා අපිට. immigration and asylum bill එක සඳහා දෙවැනි වර කියවීමේ ඡන්දය පැවැත්වුණා. ඉතින් එහි නිල ප්‍රතිඵලය තමයි ඒකට පක්ෂපාතීව ඡන්ද 264ක් ලැබුණා. ඒකට විරුද්ධව ඡන්ද 90ක් හම්බුණා. මන්ත්‍රීවරු 354ක් මේ ඡන්දය ප්‍රකාශ කරා. වැඩි ඡන්ද 174කින් බිල් එක සෙකන්ඩ් කියවීමේදී පාස් වුණා. ගවර්න්මන්ට් එක මේ ඡන්දය පැහැදිලි බහුතරයකින් ජයගත්තා. ඉතින් ඔයාලා දන්නවා ඒක. බිල් එක ගැන දැන් කමිටි ස්ටේජ් එකට යනවා. ඒ කියන්නේ ඊළඟ ස්ටේජ් එකට යනවා. ඒක පැහැදිලි දැන්. අද ඡන්දයෙන් ඇත්තටම 5 year ILR පාත් එක නැති වුණාද? මේක තමයි වැඩිපුරම හැමෝම අහන ප්‍රශ්නය. උත්තරය බොහොම පැහැදිලි බොහොම සරලව නැහැ. මේක අද දවසේදී එහෙම නැත්නම් ඊයේ දවසේදී මේ වෙනකොට 5 year ILR route එක අහෝසි වෙලා නැහැ. අද ඡන්දය තිබුණේ බිල් එක ඉදිරියට ගෙනියනවද නැද්ද කියන එක ගැන තීරණය කරන්න විතරයි. ඒ කියන්නේ අද සිටම 10 year ILR නීතිය ක්‍රියාත්මක වෙන්නේ නැහැ. මේක මම හැමදෙස්සෙම මගේ හැම වීඩියෝ එකකදීම කියනවා. මම හිතන්නේ ඔයාලා ඒක දන්නවා. ඒ සඳහා තවමත් කමිටි ස්ටේජ් එක තියෙනවා. ඉතුරු වෙලා ස්ටේජස් කීපයක් තියෙනවා. ඊට අමතරව රිපෝට් ස්ටේජ් එක තියෙනවා. එතනින් යාට පස්සේ තෙවන වර කියවීම, තුන්වෙනි වර කියවීම තියෙනවා. ඊට පස්සේ House of Lords වලට යනවා. ඊළඟට Royal Assent එකට යනවා. යන සියලුම පියවරවල් සම්පූර්ණ කරලා තමයි එන්න ඕනේ මේක පාර්ලිමේන්තු බිල්ලක් විදිහට නීතියක් විදිහට ඉස්සරහට එන්න. බිල් එකේ තියෙන ප්‍රධාන යෝජනා අපි මේ වීඩියෝ එකෙන් පොඩ්ඩක් බලමු. මේ බිල් එක තුල තියෙන ගවර්න්මන්ට් එකේ ප්‍රධාන යෝජනා කීපයක් තියෙනවා. මේකේ වෙනස්කම් කීපයක් තියෙනවා. ඒවා අතර ප්‍රධාන තැනක් ගන්න එක දෙයක් තමයි asylum appeal system එක වෙනස් කිරීම. මම ඊයේත් මේ පිළිබඳව කතා කරා. serious foreign criminals ලා සඳහා deportation rules වැඩි කිරීම.
මම ඊයේත් මේ පිළිබඳව ඇත්තටම කතා කරා ඒ දෙවෙනි මාතෘකාව ගැනත්. ඒ වගේම human rights claims සීමා කිරීම ආටිකල් 8 කියලා එකක් තියෙනවා. ඒකේ claims ඇත්තටම ගොඩක් සීමා කරන්න බලාපොරොත්තු වෙනවා. safe and legal routes වැඩි කිරීම. ඒ කියන්නේ එක්සත් රාජධානියට එන safe routes වැඩි කිරීම. ඒ වගේම තමයි විශාලතම විවාදයට ලක්වුණු මාතෘකාව තමයි 5-year ILR route එක 10-year ILR route එක දක්වා දික් කරනවද කියන එක. මේ තවමත් ඇත්තටම නීතියක් නෙවෙයි, මේක සාකච්ඡාව විතරයි. ඒ බිල් එක ඉදිරි පාර්ලිමේන්තු අධීරවලදී තවදුරටත් සලකා බලනු ඇති බව තමයි රජය සඳහන් කරන්නේ. කරන්ට් මයිග්‍රන්ට්ස්ලා ගැන ගවර්න්මන්ට් එක කිව්වේ මොකක්ද? අද අපි කතා කරලා බලමු ඒ පිළිබඳව. විශේෂයෙන්ම අපි දැනගත යුතු කාරණා කීපයක් තියෙනවා. අද විවාදයේදී මන්ත්‍රීවරු ගොඩක් ගවර්න්මන්ට් එකෙන් අහපු ප්‍රශ්නයක් තිබුණා සහ විරුද්ධව මේ බිල් එකට විරුද්ධව කතා කරපු කාරණා කීපයක් තිබුණා. ඉතින් එයාලා අහන ප්‍රශ්නේ තමයි දැනට UK ඇතුළ ඉන්න අයට, එක්සත් රාජධානිය ඇතුලේ වැඩ කරන ස්කිල් වර්කර්ස්ලා, ඊට අමතරව ඒගොල්ලොන්ගේ ඩිපෙන්ඩන්ස්ලා, ඊට අමතරව හෙල්ත් කෙයාර් වර්කර්ස්ලා, ඊට අමතරව ෆැමිලීස් දැනට 5-year route එකේ ඉන්න අය ගැන එයාලා විශේෂයෙන්ම අහුවා. ගවර්න්මන්ට් එක තවමත් මේ පිළිබඳ අවසාන තීරණයක් අරගෙන නැහැ. ඒගොල්ලොන්ට transitional arrangements arrange කරනවද නැද්ද කියන එක පිළිබඳව. ඉතින් ඒ ගැන තවමත් අවසාන තීරණයක් අරගෙන නැහැ ගවර්න්මන්ට් එක විදිහට. ඒක තමයි අද විසඳුණු නැති ප්‍රධාන ප්‍රශ්නය. ඉතින් The Guardian newspaper එක තමයි විශේෂයෙන්ම මේ පිළිබඳව සඳහන් කරන්නේ. ඉතින් මගේ අවසානයේදී මට වැදගත් ප්‍රකාශ කීපයක් ඔයාලට කරන්න තියෙනවා මේ වීඩියෝ එකේ. ගවර්න්මන්ට් එක බිල් එක සෙකන්ඩ් රීඩින් එකකින් ජයගත්තා. ඒක ඇත්ත. මන්ත්‍රීවරු 200 ගණක් 264කට ආසන්න සංඛ්‍යාවක් ඡන්දය ලබා දුන්න මේකට පක්ෂව 90ක් අපක්ෂව ඡන්දය දුන්නා. 5-year ILR එක පිළිබඳව විශේෂම මන්ත්‍රීවරු කතා කරා. ඒත් ඉදිරියේදී කමිටි ස්ටේජ් එක සහ House of Lords එකේදී මේ පිළිබඳ විශේෂ සංශෝධන එන්න පුළුවන්. එනිසා අද ලැබුණු ප්‍රතිඵලය කියන්නේ අවසාන තීරණය නොවන බව ඔයාලා මතකයේ තියාගන්න කියලා මම ඉතාමත් ආදරෙන් මතක් කරනවා. ඉතින් ඒකත් එක්ක මම මතක් කරනවා ඔයාලා දන්නවා සෙල්බ්‍රිට්ස් වගේ මගේ අපි හැමෝගේම YouTube channel එක ඔයාලට මේ වගේ වීඩියෝස් හැමදාම අරගෙන එනවා. ඒක නිසා channel එක subscribe කරන්න කියලා මම ඉතාමත් ආදරෙන් ආරාධනා කරනවා. වීඩියෝ එකට like එකකුත් දාන්න, share කරන්න ඔයාලගේ යාළුවොත් එක්ක, හිතන මිතුරොත් එක්ක. නිතරම මම ඔයාලට comment section එක විවෘත කරලා තියෙනවා. ඔයාලට පුළුවන් ඔයාලගේ අදහස් යෝජනා ඕන වෙලාවක මට comment එකකින් සඳහන් කරන්න. ඔයාලා හිතන්නේ මොකද්ද? 5-year ILR route එක තියාගනිවිද? එහෙම නැත්නම් මේක 10 years වලට වෙනස් වෙයිද? අපි ඉදිරියේදී බලමු. ඉදිරි වීඩියෝස් වලදී ඉදිරියේදී එන නිවුස් මම ඔයාලට මගේ channel එකෙන් අරගෙන එන්න සූදානම් වෙලා ඉන්නවා. ඒක නිසා අපි අපේ ඊළඟ වීඩියෝ එකේදී මුණ ගැහෙමු. මම ගිහිල්ලා ඉන්නම්. ඔයාලා හැමෝදෙනාටම ජය වේවා.